Hello. ඉතින් මචං දැන් අරන් ආ වීඩියෝ එක තමයි මම මේ ගේම් එක කලිනුත් ගැහුවනේ. ගැහුවට මචං මන් දැම්ම ඊසි. දැන් නෝමල් දාලා ප්ලේ කරන්න වෙලා තියෙන්නේ. ඉතින් මචං පළමුදින් මං හිතනවා නෝමල් දාලා ප්ලේ කරද්දි ගේම් එක අමාරු නන්නේ. පිස්සුව මට අමාරු නෑ. අම්මට සිරි උස්සන්න න ඕන තරම් දේවල්. පැත්ත බලමු. ලැප් එක කෙලින්ම කැමරාවත් කෙලින්ම. හරිද මචං? අපි යන් ෂේප් එකේ මේ පැත්තට යද්දී ඉනිමග ගමුනේ. ඉනිමග අරන් මෙතන ඉනිමග කියන්නේ උඩ නැග්ගද බලමු වටි එහා පැත්තේ රත්තරන් ෂේක් ඉන්නවා. රොබෝ බල්ලි හේ හරි ටයර් එකක් තියෙනවා. මේක තමයි ඉතින් මේක. අපි එනම් මෙතනින් බහිමු. අඩෝ පෙන්න නේද? හරි කමන්නේ. මොකද්ද මේක කඩමු. හරි මචං මේක කඩාගත්ත කියන්නේ වැඩි ගොඩ. දැන් සේරම චකවාශ. දැන් මචං ගේම් එක හරි පේන ඉස්සරහ දොරෙන් මැතුල්ලෙමු. නියමයි කැමරාව වලින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ආතල්ලිගේ ගේම ගහන්න තියෙන්නේ. නියමයි. අනිවාර්යෙන් channel එක subscribe කරලා like එකක් දාන්න. comment එකකුත් දාන්න ගේම් එක හොඳද කියලා. අපි සේරම උඩ ටික බලාගෙන යමු. එරපම් බන්දුරේ දන්නවනේ ඉතින් මං ආවොත් කෙලින්ම සේරම ටික ගන්නවා අයියා. අද්දේ ගන්න බැරිද? මොකුත් නෑ. මොකුත්ම නෑ. අම්මට බර දේවල් ටික ගත්තා. මචං මට දැන් ඔය 8000ක් හොයන්න ඕනේ. 2600 400 ගණන් තියෙන්නේ. කොහොම හරි 8000 පන්න ගන්න ඕනේ මේ ගෙදරින්. හරි තෙල් ටැංකියක් උයි බෑග් එකේ තිබ්බා. තොම්බරුණත් ගේමක් ගහලා මුලින් බලන්න ගිහිල්ලා ප්ලෑන් එක ෆෝන් එකක් තියෙනවා බඩු. කොහොමද මම මේ එහෙන පෝසත් ගෙදරක්ද ගන්නේ? මෙතන කැමරාවක් තියෙනවා. හරිම සතුටුයි. ඔයාලට මම බය වෙන්නේ නැහැ. මම දැක්කේ නැහැ. හරි ටැබ් එකක් තිබ්බේ එකත් ගත්තා. පොතකුත් තිබ්බේ එකත් ගත්තා. එරපම් බං ඕක. හරි ඒකෙත් මොකුත් නැහැ. මේ පැත්තට ගියාම කෙලිම ලැප්ටොප් එක තමයි මගේ. අම්මට තියෙන මැසේජ් එක උත්තා මොකක්ද දන්නේ. නැවිලා බලමු මොකද්ද මේ යට තියෙන තැන. හරි වැකුම් ක්ලීන් එකක් මොනවද වන්ද සෙට් එකක්. උඩ පයින් ජම්ප් එක ගන්න පුළුවන්ද? ආයි ගිටාර් එක. නයිස්. අපි එන කෙලිම උඩට යමු. උඩට යන්. බල්ලා හරි. දෙම් මචං හරිනේ 9000 පන්න ගත්තනේ. දැන් අපිට තියෙන්නේ ෂේප් එකේ පැන ගන්න. මේ පැත්ත මම දැක්කා රත්තරන් පාට මොකෙද දෙයක් ඉන්නවා. හරි ඌවත් බඩු නියමයි. එනං ඉතින් ෂණික වදාගත්ත නේද? ඒ මොනවද ඉල්ලන්නේ? හරි අපි යන්නේ. ටයර් එක ඕනෙලු බං. දැන් කියපන් කොහොමද ටයර් එක ගන්නේ කියලා. ටයර් එක ගන්නේ කොහොමද? ටයර් එක ගන්න පයර් වෙන්න ඕනේ. අම්මට මට අතන බලන්න බැරි වුණා. මේ පැත්තේ දොරක් තිබ්බ මචං. ඒ පැත්ත මට බලන්න බැරි වුණා. අනිවා එතන තමයි ඇත්තේ බඩු. මේ තියෙන්නේ එරපම් බං උක. බලමු කවලක් තියෙනවා. හරි බඩු ටික හරි. දැන් තියෙන්නේ මචං අම්මට පිටිපස්ස දොර ඇරගන්න බෑ. පිටිපස්ස දොර වහලා මම ඉස්සරහින් ඉන්න තේරුම් ටික කරගත්තේ. හරි මොකද්ද කෑල්ලක් ඕනේ බා. කෑල්ල කොහෙන්ද හොයන්නේ? ආයි කොහෙද බං මේවා තියෙන්නේ?
මට කොහේ හරි මිස් වුණාද හදිස්සියට කොහේ හරි මිස් වුණාද අම්මට සිරි කෝඩ් එකක් තිබිලානේ දැන් එකේ ඉඳකින්වත් දැන් මට ඕනේ බඩුව කොහෙද ඇත්තේ නෑනේ බඩුව නැතුව යන්න බෑ ටයර් එක ගන්න බැරි කොහෙන්ද ඒක තියෙන්නේ ආයම් මේ වෙතර ෂේප් එකේ තේරෙනවා ගොන් ටයර් එක අම්මට සිරියනවා ගන්න එකක් ගත්තා ගන්නෙන් දැන් මොකද කරන්න දෙන්නේ අපිට ගන්න එක දාගන්න පැත්තට ගන්නේ මොකද්ද දෙන්නට කරන්න තියෙන්නේ මේකේ නෑනේ බම් මොනවා අර ඕන කරන කෑල්ල නෑ මට දැන් මේ කොහෙවත් බිමක් නැද්ද මට ආයි බලන්න මචං බිමට ඇවිල්ලා අනිවාර්යෙන් මේ කෑල්ල තියෙන්න ඕනේ නැති වෙන්න බෑ කෑල්ල තියෙන්නේ මේක ඕනේ බෑ මම කලින් ගොඩලක් මෙතනට නේ බා දැන් කියපන් ඉතින් කොහෙද කෑල්ල තියෙන්නේ කෑල්ල මට පේන්නේ කෑල්ල මට ගන්නෑ බලමු අපි තව චුට්ටක් වගේ වටපිටාවට ගිහිල්ලා තව කොහෙද මට මිස් වුනේ මස්සුන්නේ මට පිස්සු තමයි මට නම් මිස් වුනේ මා කවර ප්ලේ කරද්දි මචං මෙතන පෙට්ටියක් තිබ්බේ පෙට්ටියෙන් තමයි සේරම ටික තිබ්බේ පයින් ගා ඒ නෑනේ වයින්ද නේ බලමු බල්ලටත් දෙඩියලා මේ බල්ලට දෙඩියන්නත් බෑ ඒක ගන්න නම් මොකටද ගන්න එක කැමරාවට අනිවා මට කොහෙම හරි මිස් වෙලා තියෙනවා නැත්තම් යකෝ මෙච්චර හොඳට ගන්නවා මට කොහෙද තේ දැන් කියන්කෝ කොහෙද ඉන්නේ කියලා ඒ කෑල්ල නෑනේ ඉන්නේ කරන්න බැරි මොනෝක තමයි කෑල්ල තිබ්බනම් හරි කොහෙද ඇත්තේ මේ කෑල්ල මේ පැත්තේ තමයි කෑල්ල තියෙන්නේ කෑල්ල දිහම්මඩ උඩකවත් දාලාද බලන්න පේන්න නැත් තව චුට්ටයි මං ඉවසන්නේ ඒ ටිකේ නැති වුණොත් ඉවරයි ගේම් එක සේරම චක්‍රවස් කරලා දාන්න කොහෙම හරි කෑල්ලක් තියෙන්න ඕනේ බං නැති වෙන්න විදියක් නැත් කෑල්ල නැත්තම් ගේම් එක ගන්න නේද අම්මෝ යාළුවනේ බේරුණා තියන්තම් දැන් මචං මට ඒක රෙකෝඩ් කරගන්න බැරි වුණා බෑ මම ෂේප් එකේ බල්ලට වරෙන් පිටිපස්සේ ගියා ගිහලා තමයි රෙකෝඩ් කරගත්තේ මෙන්නමයි